No está. කොහොමද යාළුවනේ ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ සුපිරි ඩ්‍රෝන් එකක්. මේකේ නම GS39P. ලංකාවේ මුදලින් රුපියල් 30000ක මුදලකට හෝ 20000ක මුදලකට අපිට මේක ලබා ගන්න පුළුවන්. DJI ඩ්‍රෝන් එක පදින්න කලින් පදින්න පුළුවන් සුපිරිම රිකමෙන්ඩඩ් ඩ්‍රෝන් එකක් තමයි. අපි මුලින්ම මේකේ ලෙදර් කේස් එකක් හම්බෙලා තියෙනවා. ඉතාමත් හොඳ මුදලකට ඇත්තටම කිසිම පාඩුවක් නෑ මේ ඩ්‍රෝන් එක. අපි අන්බොක්ස් කරලා බලමු. ඩ්‍රෝන් එක ගැන කතා කරන්න කලින් අපි රිමෝට් එක ගැන කතා කරමු. RC රිමෝට් එකක් හම්බෙලා තියෙන්නේ. කෙලින්ම ඉතින් DJI වර්ගයේම එකක් තමයි අපිට කියන්න පුළුවන්. මේකත් චයිනා වල මේඩ් කරන මේ භාණ්ඩයක්. ඊට පස්සේ ඩ්‍රෝන් එක ගැන කතා කරොත් අපිට බැටරියක් හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 20ක වගේ ලයිෆ් ටයිම් එකක් බැටරියට තියෙනවා. මේක චාර්ජබල් එකක්. අපිට ෆෝල්ඩබල් වින්ග්ස් ටිකක් හම්බෙලා තියෙනවා. ඒක ගැන කතා කරාට පස්සේ රිමෝට් එක ගැන ගත්තොත් අපිට රිමෝට් එක විදිහට RC රිමෝට් එකක් හම්බෙලා තියෙනවා. මේක නම් DJI වගේ නෙමෙයි, මේක ටච් කරන්න බෑ. අපි බැටරිය සෙට් කරගෙනම බලමුකෝ ඩ්‍රෝන් එකට. ඒක ගැන කතා කරන්න කලින් අපිට තව බඩු ටිකක් හම්බෙලා තියෙනවා. ඩ්‍රෝන් එක මුලින්ම පදින කෙනෙක්ට නම් ඩ්‍රෝන් එක ගැන පොඩි හරි ආසාවක් තියෙනවා නම් අපිට මේ ගාඩ්ස් ටික පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ පෙති හරිම සිනිඳුයි ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. DJI වගේ ක්වොලිටි එක නම් ලොකුවට නෑ. ඒක නිසා අපිට මේකට ආරක්ෂා කරගන්න ඕන නම් අපිට මේ ගාඩ්ස් ටික පාවිච්චි කරන්න පුළුවන්. තව අපිට ඉන්ස්ට්‍රක්ෂන් කොලයක් හම්බෙලා තියෙනවා. තව අමතර අපිට පෙති ටිකකුත් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඒත් එක්කම SD කාඩ් එකක් හම්බෙලා තියෙනවා. තව SD කාඩ් එක අපිට ලැප් එකට ගහලා ඒකේ තියෙන ෆොටෝස් අපි ගන්න වීඩියෝස් ටික ගන්න අපිට වෙනම පෙන් ඩ්‍රයිව් එකක් හම්බෙලා තියෙනවා. ඩ්‍රෝන් එක ගැන කතා කරොත් ඇත්තටම ලොකු එක්කෙනෙක්ට පදින්න පුළුවන් ඩ්‍රෝන් එකක් කියලා හිතන්න තමයි. ඇත්තටම ඩ්‍රෝන් එකක් පදින්න කලින් DJI වගේ සුපිරිම ඩ්‍රෝන් එකක් මාර ගාණක් වෙන ඩ්‍රෝන් එකක් පදින්න කලින් ඒක පුරුදු වෙන්න නම් මේක සුපිරිම ගියාපු බඩුවක්. එහෙනම් ඉතින් අපි මේක හොඳට එලිමාන් තියෙන දැනකට ගිහිල්ලා බදලා බලමු. වම් පැත්තේ බලාගෙන තියෙන එක අපිට තියෙන්නේ මේක උස් පහත් කරගන්න. කියන්නේ උඩට ගන්නව නම් උඩට, පල්ලෙහාට ගන්නව නම් පල්ලෙහාට. ඩ්‍රෝන් එක කරකව ගන්නත් මේකෙන් පුළුවන්. දෙපැත්ත වටේටම කරවන්න පුළුවන් මේකෙන්. ආයි මේකෙන් තියෙන්නේ ඩ්‍රෝන් එක යන පැත්තේ මේ පැත්තට ඉස්සරහට පිටිපැත්තට තමයි මෙන්න මේ දකුණු පැත්තකින් තියෙන්නේ. එහෙනම් අපි බලමු. ඉස්සෙල්ලා මෙන්න මේකෙන් මෙන්න මෙහෙම උස්සනවා. ඊට පස්සේ මේ පැත්තකින් මෙන්න මෙහෙම මේක ගන්න තියෙන්නේ.